සදහම් ප්‍රදීප මෝහ අඳුර දුරලා ප්‍රඥාව නැමැති පහන දැල්වීම පිණිස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපේ YouTube නාලිකාවේ ශ්‍රාවකෙක් අපිට ගැටලුවක් ඉදිරිපත් කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඒක ගොඩක් දුර දිග ගැටලුවක්. ඒක සාරාංශයක් විදිහට මම කිව්වොත් නිවසේ පිළිම තැන්පත් කර ගැනීම ගැන ඔබ වහන්සේගේ අදහස් විමතලා තියෙනවා. ඒ කියන්නේ නිවසේ පිළිම තැන්පත් කරන්න සුදුසු තැන් නුසුදුසු තැන් ඒ වගේ ඔබ වහන්සේගෙන් ඒ ගැන ඉතා කරුණාවෙන් අදහස් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔව් මේ ප්‍රශ්නේත් ඉතින් මේ සමාජයේ තියෙන ප්‍රශ්නයක් තමයි. මමත් දැකලා තියෙනවා විවිධාකාර තැන්වල නිවසේ පිළිම තැන්පත් කරලා තියෙනවා. එතකොට පිළිමයක් නිවසේ තැන්පත් කිරීම වැරදි කියලා කියන්න බෑ. නමුත් මම පිළිම ගැන කරපු සාකච්ඡාවක් තියෙනවා. ඒකත් බලන්න. පිළිමයක් ගැන ගොඩාක් දේශනා කරපු නැත්නම් සාකච්ඡා කරපු අවස්ථාවක් අපේ channel එකේ ඇති. දැන් මේ අහලා තියෙන්නේ නිවසේ පිළිමයක් තැන්පත් කරන එක හරිද කියලා අහලා තියෙනවා. දැන් සමහර තැන්වල මම දැකලා තියෙනවා නිවසට ඇතුල් වෙනකොටම පිළිම වහන්සේ නමක් තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම විවිධාකාර තැන්වල ගෙවල් වල තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම සමහර කට්ටිය ගෙවල් වල පිළිම තැන්පත් කරන්න එපා කියලාත් මතයක් තියෙනවා. ඇත්තටම ගත්තොත් බුදුරජාන් වහන්සේගේ පිළිම සංකල්පය ආවේ පස්සේ කාලෙක. දැන් ඕක ගැන අපි කතා කරා මම මතකයි. නමුත් බුදුරජාන් වහන්සේ දකින්න ඕනේ පිළිම වහන්සේකින් නෙවෙයි. දේශනා කරේ කොහමද? සෝ ධම්මං පස්සේ සෝ මං පස්සති. ඒ කියන්නේ යමෙක් ධර්මයේ දකීද ඔහු මාව දැක්කා හා සමානයි කියනවා. ඉතින් එතකොට අපිට බුදුරජාන් වහන්සේ දකින්න ලැබෙන්නේ ධර්මයේ තුලින්. අන්නේ ධර්මයේ තුලින් දකින්න බැරි සමාජයේ අපි ශ්‍රද්ධාව ඇති කර ගැනීම සහ වන්දනා කිරීම උදෙසා පිළිම වන්දනා කිරීම පස්සේ කාලෙක එකතු වුණා. ඒක ඒ පිළිම වන්දනා කිරීම එන්නේ වෙන ආගම එක්ක මිශ්‍ර වෙලා තමයි අපේ ආගමට එකතු වෙන්න මේ සංස්කෘතික අංගයක් බවට පත් වෙලා දැන් අද ලංකාවේ ලෝකේ පිළිම වන්දනා කිරීම බොහෝ තැන්වල තියෙනවා. ඉතින් පිළිම වන්දනා කිරීම සහ පිළිම විකිණීම, අලෙවි කිරීම, නිෂ්පාදනය කිරීම ගොඩාක් දේවල් එකතු වෙලා තියෙනවා. කොහොම වුණත් නිවසක පිළිමයක් තැන්පත් කරනවා නැත්නම් නිවසක පිළිමයක් තියෙනවා කියන එක වරදක් හැටියට දකින්න බෑ. සමහර කට්ටිය සුබ දෙයක් විදිහට හිතනවා. සමහරක් උදවිය අසුබ දෙයක් විදිහට හිතනවා. කෙසේ හෝ වේවා කියන්න තියෙන්නේ මෙහෙමයි. ඒ තැන්පත් කරන අවස්ථාව නැත්නම් තැන්පත් කරන ස්ථානය පිළිවෙලට තැන්පත් කරන්න ඕනේ. දැන් මම මේ ළඟදී ගෙදර ගියා පොහොසත් ගෙදරක. අනේ ඒ පිළිම තැන්පත් කරලා තියෙන්නේ කොතනද? හරියටම බාත් รู එකට යන දොර ළඟ. ඒතර අර බාත් รู එකට යන දොර ළඟ අර අලුතෙන් හදන ගෙවල් වල පෙට්ටි වගේනේ තියෙන්නේ. අර අමුතු ක්‍රමයකට තමයි ගෙවල් තියෙන්නේ. ඒතකොට ඒ වල තියෙනවා පැසෙන්ජර් කියන්නේ පැසෙන්ජර්ද මොකද්ද කියන කොටස් තියෙන්නේ. මෙන්න මේ අයින් එක අස්සක තමයි පිළිමේ තියලා තියෙන්නේ. ඒතර ගේ තියෙනවා හරියට ඇත්තන පිංගතුනේ මාලිගාවක් වගේ. හැබැයි අර කණුවක අද කාලේ මම දැකලා තියෙනවා කඩවල වල තිකනන තියෙනවා ඔය සිමෙන්ති කම්මල් වල හදනවා පෙට්ටිය වගේ කණුවක් හදලා ඒ කණුව උඩ තමයි බුදුරජාන් වහන්සේ තියෙන්නේ. හැබැයි මිනිස්සු නිදා ගන්න ලස්සන ඇඳවල් වල සහ මිනිස්සු ඉඳ ගන්නට ලොකු පුඩු සෙට් තියලා තියෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේට තියෙන්නේ මොකද්ද? නිකන් කණුවක් ඉඳලා ඒ කණුව උඩ තමයි පිළිම වහන්සේ තියෙන්නේ. ඉතින් මේක වැරදි. මොකද වැරදි කියන්නේ කණුවක් උඩ නිකන් පිළිමයක් තියෙනවා කියන්නේ ඒක ඇත්තටම පිළිමයක් උකට. අපිට පින්වතුනි හොඳට මතක තියාගන්න මේ පිළිමයක් තැන්පත් කරනවා හෝ පිළිමයක් ස්ථාපනය කරනවා කියන එක නැත්නම් ගෙදරක තියනවා කියනකොට මේ සමසිතින් තියන්න ඕනේ. මේ වැඩ ඉන්නේ මගේ බුදුරජාන් වහන්සේ. මගේ බුදුරජාන් වහන්සේට වන්දනාමාන කිරීම උදෙසා මම පිළිමයක් තියනවා කිව්වොත් ඒක ඉතාම ලස්සනට පිළිවෙලට හදන්න ඕනේ. මෙන්න මේ විදිහට පිළිවෙලට අවංකව ලස්සන කරන්න බැරි නිසා තමයි අපිට ඒක අකපයි නැත්නම් හොඳ නැහැ කියන්න පුළුවන්. නමුත් යම් කෙනෙක් ලස්සනට ඒක ගරුසරු ඇතුව ඉතාම ලස්සන අලංකාර ආසනයක් හදලා තැන්පත් කරනවා නම් කමක් නැහැ. ඒ වගේම තමයි කුස්සිය තියෙනවා. කුස්සිය තියෙන එකත් ගැලපෙන්නේ නැහැ. සමහරක් කට්ටිය මම දැකලා තියෙනවා ගෑනු ළමයි නැත්නම් කාන්තාවන් ඉන්න කාමරේ පිළිමයක් තියාගෙන ඉන්නවා. එතකොට ඒක අර සාමාන්‍ය පොදු සම්මතය තුල ගැලපෙන්නේ නැහැ. ඒ හිතන්නේ අර පොදු සම්මතය තුල මේක මතක තියන්න සම්මතය තුල නැත්නම් බුදු කෙනෙක් කියන නිකලෙස් උත්තමයන් වහන්සේ ඕන තැනක මේ ලෝකේ සුවසේ වැඩ සිටිනවා. නමුත් අපි සමාජ සම්මතය සහ පොදු සම්මතය තුල ඒ ස්ත්‍රියක් ඉන්න නැත්නම් දුවෙක් ඉන්න කාමරයක තියන්න නැත්තම් හොඳයි. ඒ වගේම තමයි අපි දැකලා තියෙනවා සමහරක් වෙලාවට චූටි පෙට්ටියක් ගහලා පෙට්ටියක් ඇතුලේ තියෙනවා. නැත්තම් ඔය කොහේ හරි තියෙනවා. ඊට පස්සේ ඒ තියෙන තැන අර යෝගට් කප් එක පිරෙන්න හඳුන් කూరు ගහලා ඒකේ දුමත් එක්ක ඔහේ තියෙනවා. ඊට පස්සේ චූටි මෙන්න මෙච්චර වීදුරුවක ඔබ දැකලා ඇති කඩවල වල එහෙම මෙන්න මෙච්චර විතර වීදුරුවක පෑන් එකක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය වගේ විකාර දේවල් කරන එක අර
සමසිතින් කියන අපි ඉස්සෙල්ලා මේ දේවල් කතා කරලා තියෙනවා. සමසිතින් බුද්ධ පූජාව පූජා කරන්න වන්දනා කරන්න කොහොමද කියලා සමසිතින් ගැන අපි ගොඩක් කතා කරලා තියෙනවා. මෙන්න මේ විදිහට කරන එක අකපැයි. ඒ කියන්නේ ගැළපෙන්නේ නැහැ. නුසුදුසුයි. හැබැයි යම් කෙනෙකුට අවංකවම ලස්සන ආසනයක ඊටාම ප්‍රණීත විදියට දානේ පූජා කරලා ඒ වගේම ඊටාම ලස්සන මල් පූජා කරලා ඉතින් ඊටාම ලස්සනයි කියන්නේ හොඳ මල් නෙවෙයි. ඒක පිළිවෙලට සකස් කරලා පැන් එකක් ලස්සන ඒ කියන්නේ බුදුරජාන් වහන්සේට සුදුසු පරිදි පැන් එකක් පූජා කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි සමහර කට්ටිය සාලේ ටීවී බලන අවස්ථාවේ නැත්නම් ටීවී බලන තැන රූපවාහිනිය නරඹන තැන තියෙනවා. එතකොට ඔන්න ආච්චි හරි අම්මා හරි කියලා මොකද කරන්නේ? වන්දනා කරන්න හදනවා. එතකොට වන්දනා කරනකොට ආච්චි හරි අම්මා හරි කියනවා මේ පුතේ ඔය ටීවී එක දැන්වත් නතර කරන්න මම මේ බුදුන් වඳින්න තියෙනවා. අන්න ළමයා ගැටෙනවා මොකද්ද? අම්මා මේ මොකද්ද කියලා. එතකොට ගැටෙන්නේ අම්මත් එක්ක නෙවෙයි අනේ අපේ බුදුරජාණන් වහන්සේත් එක්ක සමහරවිට අර ළමයා ගැටෙන අවස්ථාව වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා අර ටීවී එකක් නැති නිශ්ශබ්ද තැනක අපිට පුළුවන් නම් එළියේ කාමරයක් හදලා පොඩි කාමරයක් හරි කමන්නේ බුද්ධ පූජාව තියන්ට ඒක වන්දනාමාන කරන්නට අපිට නිදහසේ ගිහිල්ලා භාවනාවක් කරන්න යම් කෙනෙකුට එළියේ තැනක් හදන්න පුළුවන් නම් ඒක බුදුරජාන් වහන්සේ උදෙසාම ඒ වගේම දන්පැන් පූජා කිරීම පිණිස ඒ වගේම බැරි වෙලාව ස්වාමීන් වහන්සේ නමක් ආවොත් එතන ගිහිල්ලා වන්දනා කරන්න කතා කරන්නට ඒ වගේම සුවසේ අපිට ටිකක් වෙලා භාවනා කරන්නට පුළුවන් විදියට අනේ පොඩි කාමරයක් හරි එළියෙන් හදාගත්තොත් ඒක නම් බොහොම වටිනවා. එතකොට නිවසෙන් බැහැරව. ඒ වගේම තමයි තව කෙනෙක් අපිට පුළුවන් නම් දැන් සමහරලාට බුදුරජාන් වහන්සේ වැඩ සිටින්නේ පල්ලෙහා තට්ටුවේ අපි ඉන්නේ මිනිස්සු ඉන්නේ උඩ තට්ටුවේ. මේක ගැලපෙන්නේ නැහැ පන්සලක ආරණ්‍යක නම් ඒක ලොකුවට බලපාන්නේ නැහැ. හැබැයි ගිහි ගෙදරක ඉන්නකොට සමහර යට තට්ටුවේ බුදුරජාන් වහන්සේ ළමගේ පිළිම වහන්සේ වැඩ ඉන්නවා උඩ තට්ටුවේ තමයි මිනිස්සු ඉන්නේ. එන්නේ ඒකත් එතකොට ගැලපෙන්නේ නැහැ. මොකද තථාගතයන් වහන්සේගේ සමහරලාට ඉහළින් තමයි අපිට ඉන්න වෙන්නේ. හැබැයි ඒක ආරණ්‍යක පන්සලක නම් ප්‍රශ්නයක් වෙන්න ලොකුවට ඉඩ කඩක් නැහැ. නමුත් ගිහි ගෙදරක වෙනකොට ඒක ප්‍රශ්නයක් ඒ කියන්නේ නොගැලපෙන අවස්ථාවක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ඔය බාත්රූම් තියෙන තැනක ඒ වගේම සමහරලාට ඉස්සරහා ගෙදර ඇතුළට යනකොටම අර මොකද්ද පිලේ කියන්නේ මොකද්ද ඒකට කියන්නේ අර ස්තෝප කෑල්ලේ මෙන්න මේ වගේ තැනක පිළිම වහස නමක් තියෙනවා. ඒක සමහරලාට මේක අර විසිතුරු භාණ්ඩයක් නැත්නම් කලාත්මක භාණ්ඩයක් විදිහටත් බුදු පිළිම පාවිච්චි කරන අවස්ථා තියෙනවා. මෙන්න මේවා ගැලපෙන්නේ නැහැ. ඔබට පුළුවන් නම් හොඳම දේ තමයි පළවෙනි හොඳම දේ තමයි නිවසෙන් එළියේ ලස්සන බුදු කුටියක්. ඒ කියන්නේ අඩි 10 මට කියන්න බෑ මිනිස්සුගේ අම්මේ හාමුදුරුවනේ අපිට මේ කාලා ඉන්න බැරි කාලේ කොහොමද බුදු කුටියක් හදන්නේ? මම කියන්නේ පුළුවන් නම් ඒක හොඳම දේ. එහෙමත් බැරි නම් ගෙදර තියෙනවා නම් අර කුස්සිය, කෑම කන තැන, ටීවී බලන තැන, බාත්රූම් ඒව නැති තැනක ලස්සනට හදන්න පුළුවන් නම් දෙවෙනි අවස්ථාව හොඳයි. ඒ හදනවා නම් අර කණුවක් හිටවන්න නැතුව ලස්සන ආසනයක බුද්ධ පූජාව තැන්පත් කරන්න බුදුරජාන් වහන්සේට වැඩ සිටින්න පුළුවන් පරිදි සුවසේ ආසනයක් හදලා වන්දනාමාන කරනවා නම් ඒකත් හොඳයි. ඒම ඔක්කොගෙම ඇතුළත තට්ටු දෙකේ ගයක් නම් ඉහළම තට්ටුවේ ඒ බුදු පිළිම තියලා වන්දනා කරන්න හදා ගන්නව නම් ඒකත් හොඳයි. කොහොමුණක් කමන්නේ ඔබ සමසිතින් මේ සියල්ලම කරන්න. මොකද්ද සමසිතින්? ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මගේ නිවස තුල වැඩ ඉන්නවා කියන අර්ථයෙන් ඉන්න. එතකොට කෑකෝ ගහන්න බෑ. ඊට පස්සේ දැන් හිතන්නකෝ පින්වතුනි මෙහෙම. ඇත්තටම දැන් ඔබ බුදුරජාන් වහන්සේම ඔබගේ නිවසේ වැඩ සිටිනවා යම් තැනක. ඇත්තටම අවංකව හිතන්න ඔබ වන්දනා කරන පිළිම වහන්සේ කියන්නේ බුදුරජාන් වහන්සේ කියලා හිතනවා නම් එහෙමනේ අපි වන්දනා කරන්න ඕනේ. ඇත්තටම ඉන්නවා නම් ඔබ කොහොමද බුදුරජාන් වහන්සේ ඉස්සෙල්ලා ඉන්න ඕනේ? එතකොට නිශ්ශබ්දව ඉන්න ඕනේ. ටීවී බලන්න බෑ. කෑ ගහන්න බෑ. රණ්ඩු වෙන්න බෑ. විවිධාකාර නොගැලපෙන දේවල් කරන්න බෑ බුදුරජාන් වහන්සේ ඉස්සෙල්ලා. එන්නේ ඒ කටයුතු කරන්න බැරි නිසා තමයි පින්වතුනි ගෙදරවල වල බුදු පිළිම තියාගන්න නැත්තේ. ඒක බුදුරු පිළිමයක් වෙනම තියන්නේ. දැන් ඔයාලා ඕක තියාන්න සමහරලාට බීගෙන එනවා මිනිස්සු. ඊට පස්සේ ඔහේ කකුලක් උඩ කකුලක් දාගෙන ඉන්නවා. එක්ක නැත්තම් හයියෙන් ටීවී දාගෙන ඉන්නවා. නැත්තම් නරක විවිධාකාර දේවල් කරනවා. මේ ඔක්කොම කරන්නේ පිළිම වහන්සේ ඉස්සරහ තියන්න. මෙන්න මේක ගැළපෙන දෙයක් නෙවෙයි නිසා තමයි එළියේ ලස්සනට බුදු කුටියක් හදලා වන්දනාමාන කරන්නට කියන්නේ. මෙන්න මේව නොකර ඉන්න ඕනේ බුදු පිළිමයක් තියෙන තැනක ඒ ඉදිරියටවත් ගිහිල්ලා නොකර ඉන්න ඕනේ. නැත්තම් වෙනම කාමරයක් ගේ ඇතුලේ ඒ බුදු කුටිය විදියට පාවිච්චි කරනවා නම් බොහොම හොඳයි. ඉතින් මේක තමයි අපිට කියන්න තියෙන්නේ. තවත් ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන අහන්න. ඉතින් තෙරුවන් සරණයි.